මේ අර පොඩි වැඩකට ගියා අපි වැඩකට කියන්නේ ඊට පස්සේ ඒ මැද්ද පාරකින් දාලා එන්න ගිහිල්ලා පාර පොඩ්ඩක් වැරදුනා. මේ ඔයාලට නෙළුමල් දෙන්න දිනුනේ මේ පැත්ත තියෙනවා මේ යන පාර දිග විතරයි තාම ඕටන් ප්ලේස්. මේ මලක් ළඟට ගෙරලා දෙන්නන්නේ. Welcome back to my YouTube channel. ඉතින් ඔයාලා අදත් සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. අද අපි යන්න හිතාගෙන ඉන්නේ අවුරුදු 12කට පස්සේ 12කට නෙවෙයි 13කට පස්සේ පිපුණ නෙළු වසන්තේ බලන්න හෝටන් තැන්නට. ආයි ළඟට පිපෙන්නේ 2037. ඒ කියන්නේ අවුරුදු 12කට විතර පස්සේ. අද මාත් එක්ක යන්න ඉන්නවා යාළුවෝ 3 දෙනෙක් තව. ඉතින් දැන් අර දෙන්නවා අපි මල්ලි ඉන්නවා. මේ ඉන්නවා අනිත් දෙන්න. හායි යන්න. අපිට තව දැන් ඉන්නේ නම් හෝටන් ප්ලේ මේ කොහෙද හැටන් වලනේ. හැටන් පහුවිලා මස්කෙලිය හරි ඉන්නේ. තව කිලෝමීටර් 15ක් විතර වගේ තියෙනවා හෝටන් ප්ලේස් වලට. එහෙනම් ගිහිල්ලා බලමු. පොඩක් අද්දනවා මදි. දැන් අපි නානුවේ කොම් කරනවා. ඒ කියන්නේ පොඩක් මේ පොඩි වැඩකට ගියා අපි වැඩකට කියන්නේ ඊට පස්සේ ඒ මැද්ද පාරකින් දාලා එන්න ගිහිල්ලා පාර පොඩ්ඩක් වැරදුනා. ඊට පස්සේ දැන් පොඩක් පරක්ලා ඉන්නේ. දැන් කොහමරි දැන් තමයි තව භාගී වගේ තමයි ටෙස්ට් වලට යන්නේ. එන ගියලා සෙට් කරනවා. අපි ආවෝ මාරි අන්තිමේට හෝටල් ප්ලේස්. වැස්සකට අහු වෙලා ඉන්නේ සුපිරි වැස්සකට. කොහෙන් හරි ට්‍රැවල් කරන්න සිද්ධ වුණොත් බං කොහෙන් හරි වැස්සක් සෙට් කරන අනතර ප්‍රවීන්. මේ කාර් එකක් එනවා එන්නේ. මේ ඔයාලට නෙළුමල් දෙන්න දිනුනේ මේ පැත්ත තියෙනවා මේ යන පාර දිග විතරයි තාම ඕටන් ප්ලේස්. අර පැත්තට අපි ආව අන්තිමට හෝටන් ප්ලේස් වලට. මීදුමෙන් වැහිලා ගිහලා තියෙනවා. ඔයාලට පේනවා අර පාර තනිකරම මීදුම. ඒ කියන්නේ දැන් වැහලා නිසා ඔය කටහඬක් වෙනස්සලා මල් තියෙනවා මේ. මල් දිගට හරහාට ඔක්කොම ඇතුලේ අර පේන පැත්තක් නොපෙනෙන පැත්තක් ගන්න අර ඈතරම යනකම් මල් තියෙනවා. මේ මලක් ළඟට ගෙරලා තින්නන්නේ. මේක ඉතින් අපි කිලෝමීටර් කීයක්ද? 150 200ක් විතර පහු කරගෙන ආවා මේ මල් ටික බලන්න. ඔව් පාර වැරදිලා ගියපේවා. මේ තව සුපාර මල් වගේක් තියෙනවා. ඒවත් ඔව් ඒකත් නෙළුවා වර්ගයන්නේ. ඔව් මේ මල්ම තමයි. ඔයාලට පේනවා ඇති මේ මුළු සම්පූර්ණ පැත්තම මේ සම්පූර්ණ දම්පාට පාරාදීසයක් වෙලා තියෙනවා. නෙළු මල් වලින් පිරි. ඒවා අවුරුද්දකින් කඩන්නේ නැහැ. අද වැස්සර පොඩ්ඩක් කේස් දීලා තියෙනවා. මේක හරිය සුපිරියටම බලා ගන්න පුළුවන්. කෙටු දෙයාවන ක්ලයිමේට් එක ඔක්කොම සෙට් වෙලා දැන් ආරම ලස්සනයි ඊට පස්සේ. ඉතින් බලමු ඉස්සරහට තියෙන මොකක්ද තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මේ සුදු පාට මල් යායක් තියෙනවා මේ පැත්තේ.
කෙලින්ම දම් පාට මල් එක්ක සුදු පාට මල් මික්ස් වෙලා තියෙන්නේ. අර පැත්තටම මීදුම තියෙන්නේ. වල වචනයක් කියන්න මොනවද? සුපිරි. ඕකේ. මේ මල්ලි එක්කන් ආවේ පළවෙනි වතාවට මෙහෙම තැනක. මෙහෙම තැනකට කියන්නේ පොඩි ට්‍රැවල් වයිබ් එකක් තියෙනවා තැනක. කලින් ඇවිල්ලා තියෙනවා ලිවස්ටන් එහෙම ගිහිල්ලා තියෙනවා. ඒ වුණාට තනියෙන් ගෙදර කවුරුවත් නැතුව එක්කන් ආවේ පළවෙනි ටයිම්. ඉස්සරහට යන් සත්තු විඳීද කියලා ෂුවර් එකක් නැහැ. බලමු අපි මේ ඉතියොත් බලන්න පුළුවන් වෙයි. අපිට ලක් එක තියෙනවා නම් chance එක හම්බේ බලන්න. බලන්න පෙන්නන්න මේ පැත්තේ ගස් ඔක්කොම අර වැස්සත් එක්ක තියෙන ක්ලයිමේට් එකට ඔක්කොම චේන්ජ් වෙලා තියෙන්නේ. මේ මෙතන පේන්න තියෙන මේ පොඩි ගහක්. මේ ගහේ නිකන් අර ලස්සනට ඒ කියන්නේ මොනවද ඒවට පාසි මේ පොඩි මූස් එකක් හැදිලා තියෙන්නේ. ඒ පල්ලයට වැටෙන්න. මේ ගස් හැම එකකම එහෙමයි. අන්න ඉන්න ගෝණික්. තව ඉන්න මේ පැත්තේ ඉන්නේ බලාගෙන. මේ හරි කඳුකර ගෝන්නු ඉන්නවා. ඒ කියන්නේ මෙතන මේ සීමාවෙන් ඒ කියන්නේ මේ පාරෙන් පිට එහාට යන්න අයිතියක් නෑ. යන්න දෙන්නේ නෑ. තහනම් ඒක. මේ අපිට අර ඈතට වගේ යන්න තියෙනවා නම් මරුව ළඟටම කරලා ගත්ත හැකි. පොඩ්ඩක් ඉන්නව පෙන්නන්න. ඉන්නවා. කඳුකර ගෝණෙක් ළඟටම ඇවිල්ලා ඉන්නේ. පිරිමි සතෙක් ඉන්න අර අතන පේන්න ඉන්න දෙන්නෙක් විතර ඉන්නවා. DSLR එකක් වගේ තිබ්බනම් සුපිරිය. ෂොට්ස් ගන්න සුපිරි. අර උඩත් ඉන්නවා දෙන්නෙක්. දෙන්නේ 3-4ක් විතර ඉන්නවා. මේ පිරිමි සතෙක් දෙන්නෙක් ඉන්නවා මෙතන. ගෑනු සතු රංචුවක්. ඉන්න ගෝණෙක් ළඟටම හම්බුණා. කනවා හොගාලා පොඩියක් කණ්ඩාවා මිනිමිසයක් දාලා පොඩියක් හෙල්මට් එක දාන්න ඉන්නේ සීතල. එහෙනම් අපි දැන් මේ ගෙදර කියන්නේ ගෙදර බලා පිටත් වෙන්න හදන්නේ. සීතලයි දැන් හොඳටම. දැන් පහට විතර ඇති. නෑ. ඉන්නවා. මේ පාර මැදත් දැන් අපි අර මෝඩර්න් ප්ලේන්ස් වල යා කෙලවරට රත්නපුරේ පැත්තෙන් එළියට යන්න ඔය පැත්තෙන් ගිහලා යන්න කියලා තමයි හිතාගෙන හිටියේ. ඊට පස්සේ ඒ දුරවැඩි නිසා අනිත් අය පාර හරියට දන්නේ නැහැ. දැන් පාර වැරදුනානේ හරියට දන්නේ නැතු. මේ දැන් ආපු පාරෙම දාගෙන යන්න ලේසි. එහෙම තමයි යන්න දැන් ආපස්සට යන්නේ. ආයෙ පාටි පොළේ දෙමුනොත්. ඉදු සර්ණන් ගෙතෝ දෙයට උන්න තමයි ඉන්නේ. දැන් අපි යන ගමන් තාම වෙන්නේ කියලා ඉස්සරහට බලමු. අන්තිම වෙනකම් බලන්න. ඉතින් සෑහෙන දුෂ්කර ගමනක් අවසානයේ මේ වගේ හැමදාම මේ වගේ ලස්සන පරිසරයක් තමයි හම්බෙන්නේ අපිට. ඉතින් හැමෝටම මේක විඳින්න හම්බෙන්නේ නැහැ. හැමෝම කියන්නේ සමහරක් කට්ටිය සැප වෙනවා. ඒ සමහරක් ඒ සැප යන්න ට්‍රැවල් කරන්න ඉන්න බෑ. වාහන වල තියෙනවා වාහනේ වල එන්න පුළුවන්. දැන් වාහන වල එනවට වඩා මේ බයික් එක වගේ බයික් එක හරි බස් එක හරි ඇවිල්ලා
මේ වයිබ් එක ගන්න දිනවනම් මාර ආත ඒක තමයි ඉතින් අන්තිමට ඉතින් ඉතුරු වෙන්නේ මතක විතරයි. සබාදාමත් එක්ක පුළුවන් තරම් එකතු වෙන්න මේ හැමදේම හොඳ විදියට වෙයි කියලා බලාපොරොත්තු වෙන්න. අපි ඉස්සරහට බලමු මොකද ඉතන වීඩියෝ මාර ටයිප් ඉදුමත් තියෙන්නේ ඊළඟ අර ආපුවාර මෙන්න නිසා පාටි පොඩ ආයෙත් කියලා දෙන්න බලමු අපි උපද වෙන්නේ කියලා. මේ ක්ලයිමේට් එක චේන්ජ් වෙන විදිහ මාර වෙනස්. දැන් විනාඩි දෙකකට කලින් කිසිම බැයි වලක්වත් එක්ක නැහැ. දැන් මේක ගන්නේ අඳු වෙලා තියෙන්නේ. අඳු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඉස්සරහට මොකද අස්සක් සෙට් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ අර උදා කොණ්ඩ වහිනවා. ඒ කියන්නේ මේ සයිඩ් එකකට වහින්නේ මේ සයිඩ් එකකට වහිනවා. ඒ දෙකක් තමයි තියෙන්නේ. ඒ වීඩියෝ ගන්න බෑ. ටෙක්නිකල් අස්සක් තියෙනවා. පොඩි වීඩියෝ කැලක් ගත්තා දාන්න. බලි කුකුලෙක් වෙන්න ඕනේ. මේ පාර පනිනෝ මේ යන ගමන් දැක්කේ මේ පාරේ හිටියේ. මේ හරි ලංකාවේ ආවෙනික පක්ෂියා ලංකාවේ ජාතික පක්ෂියා. බලි කුකුලා. බ්ලොග් එක මගදී ඉවර කරන්න බැරුණා. මොකද රැ වෙන නිසා අපිට ගෙදර එන්නත් පරක්කුයි. වැස්ස වීදුවාන ඒ වගේ ප්‍රශ්න නිසා සැරි වීඩියෝ කරන එක පොඩ්ඩක් අපහසු වුණා. ඒක නිසා අපි දැන් ගෙදර ඇවිල්ලා ඉන්නේ කට්ටියම. මගේ බ්ලොග් එක හොඳ නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් එකෙන් එකටත් පයින් එකක් ගහගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් ඊළඟ බ්ලොග් එකකින් ආයෙ හම්බෙමු. එහෙනම් මගේ රත්තරන් යාළුවෝ හැමෝටම ජය වේවා.